iPhone කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube නාලිකාවට. ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ. අතරම වැඩ වැඩි නිසා වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න තරම්. ඉතින් ඔන්න ඉතින් මට chance එකක් හම්බෙච්ච වෙලාවේ මම තීරණය කරා ඔයාලා වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් හදනවා කියලා. ඉතින් අද මම පොඩ්ඩක් කල්පනා කරා මේ දැන් Adobe Photoshop අලුතෙන් ආපු 2025 software එක අලුතෙන් කියන්නේ පරණයි. හරි නමුත් හිතුවා ඔයාලා වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා මොනවද මේ Photoshop වල තියෙන අලුත් features මොනවද ඒකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා පොඩි වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඒක වැදගත් වෙයි. අලුතෙන් course එක කරගෙන ඉඳලා බලන්න ගොඩක් අලුතෙන් features ඇවිල්ලා තියෙනවා Photoshop වලට. නිසා ගොඩක් වැඩ අපිට ඉතින් කලින් තිබ්බ වගේ නෙමෙයි. කලින් අපි ඉස්සර කතා කරනකොට ටිකක් මහන්සියෙන් කරන්න ඕනි වැඩ දැන් අපිට අකල කරගන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව අපිට ලැබිලා තියෙනවා දැන්. ඉතින් මම හිතනවා මේක වටිනි කියලා මේ ගැන හොයන කට්ටියට හොයන ඔයාලා වගේ කට්ටියට මම හිතනවා මගේ ඔඩියන්ස් එකේ ඉන්නේ. ඒකට ගොඩක් මේක සම්බන්ධයෙන් කැමති අය. ඉතින් කෝස් එක කරපු දවල් ඉන්නවා ගොඩක් කරපු නැති අය තියෙනවා. ඉතින් අලුතෙන් දකින්න අයට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. හරි එහෙනම් ඉතින් කතා කරගෙන ඉන්න ඕනේ වැඩිපුර අපි යම් හරි. ඔයාලට පේනවා ඇති ඔන්න 2025 Photoshop ස්ක්‍රීන් එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන හෝම් එක. හරි. හෝම් එකේ මම කලින් කරපු වැඩ කීපයක් මේක වෙනවා ඇති. ඔයාලට මම හදපු පොඩි ආර්ට්වර්ක්ස් සහ ආර්ට්වර්ක් තමයි කරන්නේ. රීසන් මම කරපු මොනවාද කියන එක තමයි පෙන්නන්නේ. ඔයාලට ඕන නම් name එකෙන්, ඔයාලට ඕන නම් type එකෙන්, ඔයාලට ඕන නම් size එකෙන් මේක බෙදාගස්ස ගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ learn කියලා වෙනම option එකක් දීලා තියෙනවා. tutorials උත් මේකේ තියෙනවා. හරි. tutorials බලන්නත් පුළුවන්. ඉගෙන ගන්නත් පුළුවන් ඔයාලට මේ software එකෙන්ම ඔන්න features ටික උත් ඒකට add කරලා තියෙනවා. more tutorials බලන්න පුළුවන්. දැන් අපි click කරලා බලමු. get to know the app කියලා තියෙනවා. දැන් click කරලා බලුවහම පොඩි වීඩියෝ එකක් මම හිතන්නේ යනවා. start tutorial කියලා තියෙනවා. මෙතන click කරාම right ඔන්න image එක අපිට දීලා තියෙනවා නේ. ඊට පස්සේ next මුලින් කියනවා යා the building blocks of every image. Every Photoshop files has at least one layer. Look in the layers panel to see how many layers this file has. ඒ කියන්නේ හැම ඕනම Photoshop file එකක අනිවාර්යයෙන්ම layer එකක් හරි තියෙනවා. හරි. Look in the layers panel to see how many layers this file has. එතකොට ඔයා බලන්න කොච්චර layers මේ file එකේ තියෙනවද කියලා. ඔයාලා බලදැයි මේ layer panel එකට ගියාට පස්සේ ඔයාලට පේනවා moon කියලා එක layer එකක් තියෙනවා. right. ඊට පස්සේ මෙතන giraffe කියලා තව layer එකක් තියෙනවා. right. ඊට පස්සේ waterfall කියලා තව layer එකක් තියෙනවා. මේ layers මේකේ තුන layers කීයක් තියෙනවද? මේකේ layers තියෙනවා 1 2 3 4 layers හතරක් තියෙනවා බලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. ඔන්න start tutorial මේක ක්ලික් කරන්න. right. controlling layer visibility කියලා මේක කියලා දෙනවා. Layers are the backbone of any file in Photoshop. Start exploring layers and the layers panel by learning how to control layer visibility. කොහොමද layer visibility එක අපි explore කරන්නේ නේද? Start exploring layers and the layers panel by learning how to control layers. බලන්න මේ layers hides කරන්න පුළුවන් මෙතනින් මෙහෙම. layer hide කරන්න පුළුවන්. ion කරන්න පුළුවන්. එහෙම කරලා ඔයාලට මේ එක එක විදිහේ ආර්ට්වර්ක්ස් බලා ගන්න පුළුවන්. පේනවනේ. මේ වගේ.
layers මාරු කරලා අපිට එක එක විදිහේ artworks බලා ගන්න පුළුවන්. ඔන්න එකක්. ඔන්න එක artwork එකක්. එක design එක නේ. මේක එකක්. ඔන්න වගේ. බලමු next කරන්න කියනවා. next වෙන දේ ප්‍රශ්නේ. next one. Nice job so far. Nice job so far. The image looks good with the additional layers you made visible, but it's hard to see the pink flamingo between the leaves. ඒ කියන්නේ දැන් මේ flamingo කියන්නේ මේ සතන්. මෙහෙම දකින්නකොට බලන්න අමාරුනේ. අනික තමයි කියන්නේ. The image looks good with the additional layers you made visible, but it's hard to see the pink flamingo between the leaves. මේ leaves අතරින් මේ flamingo දකින්න එක ටිකක් අමාරුනේ. ඒක කියන්නේ. හරි. ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරි. Right. Here's the number 3. The superpower of layer is that you can edit them independently. For example, you can resize one layer without changing others. අනිත්‍යව වෙනස් කරන්නේ නැතුව ඔයාලට පුළුවන් layer එක size එක edit කරන්න. හැදෙලද? අනිත්‍යව වෙනස් කරන්න නැතුව ඔයාලට පුළුවන් වෙන වෙනම separate layers edit කරන්න. හරි. ඔන්න ඊටසේ ඒ කාරණා අපි ඉගෙන ගත්තා. note එක දාලා තියෙනවා. Making sure the right layers is selected is always a good first step because most commands affects only selected layers. හරි දැන් ඔන්න ඔය විදිහට ඔන්න සාම්පල් එකක් වාට වෙන්නේ ඔය විදිහට step by step වාට යන්න පුළුවන්. ඉහිලා ඉගෙන ගන්න පුළුවන්. හරි ඒ වීජ එක දැන් ඔන්න 2025 Photoshop එකේ අපිට තියෙනවා. ජෙනුයින් software එකේ තියෙනවා. හරි. මොනිකන් sample ideas එකක් ගන්නවා මම එහෙම ගහලා බලනවා. මට මෙතන ජෙනරේට් කරන්න ඕන. මෙතන ජෙනරේට් ඉමේජ් දුන්නාම දැන් බලන්න. මෙතනට ඔයාලට ඉමේජ් එක ජෙනරේට් කරගන්න පුළුවන් පීච් එක දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙතනින් ඉම්පෝට් කරගන්න පුළුවන් නැත්නම් ජෙනරේට් ඉමේජ් දෙන්න පුළුවන්. හරි. ඔයාලට තියෙන්නේ මෙතන ඩිස්ක්‍රයිබ් කරන්න ඕන ඉමේජ් එක. මම මෙතන ඩිස්ක්‍රයිබ් කරනවා is generate university student with books. හරි පොත් එක ඉන්න university student කෙනෙක් generate කරන්න කියලා මම දානවා. මේකට මම තමයි add කරනවා please generate university student Asian university student university student with books කියලා දාමු නිකමට. හරි මෙතන art photo එකක් තියෙනවා. effects preference styles generate කරලා මේ විදිහට පොඩි වෙලාවක් ගන්නවා. right ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් කැමති ඉමේජ් එකක් දැන් හොයලා ඉන්න දෙයක් නැහැ ජෙනරේට් කරගන්න ඔයාගේ පෝස්ට් වලට එහෙම. හරි පේනවනේ ගොඩක් හොඳ ක්වොලිටියෙන් යුක්ත ඉමේජ් එකක් ඔන්න ජෙනරේට් කරලා දුන්නා.
මේක එක හොඳ ෆීචර් එකක් අපිට 2025 Photoshop වලින් අපිට දීලා තියෙනවා. මේ ඊට අමතරව තව දෙකක් දීලා තියෙනවා. හරි. මේක තමයි ගොඩක් මැච් වෙනවා. ඉතින් මා දෙන විදිහත් එක තමයි මේ ජෙනරේට් වෙන්නේ. මම දුන්නේ please generate Asian university student with books කියලා. ඒකට මේ විදිහට මොන ඉමේජ් එක ලස්සන ජෙනරේට් කරලා දුන්නා. right. ඔයාලට පේනවානේ දැන් මම ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ ජෙනරේට් කරගත්ත ඉමේජ් එක අපිට පුළුවන් මේ දැන් අපි ඉමේජ් එකක් අරගෙන ඒ ඉමේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕන කියලා හිතන්න විත් එක වැඩි කරන්න. එතකොට මෙතනින් ජෙනරේට් එක්ස්පෑන්ඩ් සිලෙක්ට් කරලා ඔයා දෙපැත්තටම මේ විදිහට මේ වගේ එන්ලාර්ජ් කරන්න ඕන කියලා හිතන්න. සාමාන්‍ය ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ එකට යන එකක් නම් විත් එක වෝල් බෑග්ග්‍රවුන්ඩ් එකක් කියලා හිතන්නකො. කරලා ඩබල් ක්ලික් කරාම ඩබල් එන්ටර් දුන්නාම මේ විදිහට ජෙනරේට් වෙනවා. අර ඉතුරු දෙපැත්තේ බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න ඕනේ නැහැ. දැන් අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදා ඉන්නවා. දැන් මේකේදී අපිට පුළුවන් මෙන්න මේ විදිහට ජෙනරේට් කරගන්න බෑග්ග්‍රවුන්ඩ් එක. අතරම හරිම ලේසි තාම. හරි. මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක ජෙනරේට් කරනවා බලා ගන්න පුළුවන් අපිට. right. මෙන්න මේ වගේ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එක ජෙනරේට් වුණා. ඉතින් මේක ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. wallpaper එකට නැත්නම් wall art එකට වගේ ලිතිය ගන්න වගේ යූස් කරන්න පුළුවන් නේ. මේ වගේ ජෙනරේට් කරන්න පුළුවන් මොන තරම් ඉමේජස් තියෙනවද දැන් Photoshop එකේ පාවිච්චි කරලා Photoshop එක පාවිච්චි කරලා ඉතින් ගොඩාක් videos ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ. මම අද මේ ජෙනරේටිව් ෆිල් කියන එක පාවිච්චි කරලා පළවෙනි විදිහට ඔන්න ඔයාලට කියා දුන්නා. ඉතින් අපි තව videos ගොඩාක් තියෙනවා 2025 Photoshop මම ඒක step by step ඔයාලට ඉස්සරහට කියලා දෙන්න ගොඩාක් තියෙන නිසා ඉතින් මේ වගේ Photoshop ගැන ඉගෙන ගන්න ආස නම් ඔයාලත් මගේ Photoshop course එකට join වෙන්න පුළුවන්. Photoshop වලින් කොහොමද වැඩ කරන්නේ කියන එක A to Z ඉගෙන ගන්න පුළුවන්. Illustrator වලින් කොහොමද වැඩ කරන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් graphic design course එකේදී ওই දෙකම උගන්වනවා. ඉතින් කැමති අය සම්බන්ධ වෙන්න. ඉතින් මගේ නම්බර් එක පල්ලෙහෙන් දාලා තියෙනවා. 071 62 62 944 නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න, WhatsApp කෝල් එකක් දෙන්න. ඔයාලට කෝස් එකක් කරගන්න අවශ්‍ය නම් නැත්නම් ඉගෙන ගන්න අවශ්‍ය නම් ඉන්ඩිවිජුවලි එහෙම නැත්නම් ගෲප් වයිස් කතා කරන්න මම කල්හාරම නුවර නම් ගිහලා එනම් ඔයාලා හැමෝටම ජය වේවා. දැන් අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් හැමෝම බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. ඔයාලා මගේ මේ වගේ YouTube channel එක හරහා මේ වගේ වීඩියෝස් බලන්න තවදුරටත් කැමති නම් අනිවාර්යයෙන්ම මගේ YouTube නාලිකාව subscribe කරන්න, යාළුවන්ට share කරන්න, අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා. මං ගිහලා එනම් ඔබ සමග ආයිබෝ වේවා.